මේ බල්ල වෛරයක් නිර්මාණය මම බයක් නැහැ නෑ. කොට බැරි නම් ඊළඟ ඵලයක් කරන්න පුළුවන් කියලා. අච්චර අපරාධයක් කරලා අර ඊබ්‍රාහිම් මහත්තයා දෙමට කොට ගෙදෙට්ට වෙලා ඉන්නේ. වෙන රටක නම් ඔහුගේ දේපල ජනසතු කරලා ඒ දේපල මේ පාස්කු වින්දිතේන්ට බෙදලා දෙන්න ඕනේ නේ. එමනේ වෙන රටවල් කරන්නේ. ඔහු ඉන්න හොඳට. කිසි ප්‍රශ්නයක් නැහැ. පරණ සැප සම්පත් එක්කම ඔහු ඉන්නවා. ඉතින් ශාලයකින් ගන්න පුළුවන් කියලා කියන එක නෙමෙයි ගන්න පුළුවන් නම් ගන්න ඕන. ඒ නිසා දැන් වෙන හොරු අල්ලන්න බැරි වෙලා තියෙනවා. බඩු මිල අඩු කරන්න බැරි වෙලා තියෙනවා. අවම ගානේ පාස්කු වින්දිතයන්ට හරි සාධාරණේ වෙන්න ඕන මේ ආණ්ඩුව යටතේ. සුරේෂ් සලය නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ වුණත් අත්අඩංගුවට ගන්න ඕන. අපි 2015 ඒ බරපතල වාගත්තේ කීප් නොයා ඒ වගේ උපාලිත් දෙන්නකෝ අතුළු එක්නැලිගුණ මේ ප්‍රශ්න ගැන අපි තීරණ ගන්නවා. නමුත් අවසානයේ මොකක්ද සිදු වුනේ කියන එක ගැන අපි අමුතෙන් මෙතන අවශ්‍ය නැහැ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අයින් කරන්න කියන කට්ටියම තමයි ඒ කාලේ ත්‍රස්තවාදී පනත ගෙනාවේ. එදා ඒ කාලේ ලසන්ත වික්‍රමතුංග මරපු එක, සිරසට බෝම්බ ගහපු එක, සියතට බෝම්බ ගහපු එක අපේ මිත්‍ර සනත් බාලසූරියට සහ මේ පොද්දල ජයන්තලාගේ කකුල් කඩපු එක, කීත් නොයාලගේ පහර දීම් අපි ඒව වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු. අපිට ඒකකින්වත් වෙනස් වෙන්න බෑ. ඒ නිසා අපිට බොරුවට කිඹුල් කඳුළු හෙලන්නත් බෑ. මුළු ලංකාවම මුළු ලෝකෙම දන්නවා ජීතන් කවුද කියලා. රටක බුද්ධියංශ දුර්වල කිරීම තුල රටේ ජාතික ආරක්ෂාව විඳවටනවා. යහපා ආණ්ඩුවේ වැරද්ද කරගත්තා. යහපා ආණ්ඩුව බලයට ඇවිල්ලා බුද්ධියංශ නිලධාරී හිරගත කරා. අපිට මතක ඇති. අවසානයේ අන්තවාදීන් විශේෂව අපහාඳුන. අන්තවාදීන් හිසවසවලා පාස්කුද ප්‍රහාරය ඇති කරා. එදා ආණ්ඩුවක යට ගැව්වා. එදා ආණ්ඩුව පාස්කුද ප්‍රහාරය වළක්වා ගන්න තිබිච්ච නිලධාරීන් ක්‍රියාත්මක වුණේ නැහැ. අද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා යට ගහපු ෆයිල් හංගපු බුද්ධියංශ වාර්තා හංගම් හිටපු නිලධාරීන්ව ආරක්ෂා කළා. යුද්ධය අවසන් කරන්න රණවිරුවන්ට බුද්ධියංශේ නායකත්වයේ දීපු නිලධාරීන්ව හිරගත කළා. ඒ සැකකරුවන් හඳුනාගත්තේ අපි නෙවෙයි. ලෝකේ කීර්තිමත්ම විමර්ශන ආයතන වෙන FBI, AFP, ස්කොට්ලන්ඩ් යාඩ් සමග අපේ රටේ පොලිසිය එකතු වෙලා තමයි සැබෑ සැකකරුවන් හඳුනගෙන ඒ අයට විරුද්ධව නඩු දාලා තින්නේ. අන්න නඩු දාපු අය අතර ඊබ්‍රාහිම් නානත් ඉන්නවා. ඊබ්‍රාහිම් නානලා බේරගෙන තමන්ගේ පක්ෂයට සල්ලි කුට්ටි වියදම් කරපු එකට කළගුණ සලක ගන්න තමයි මේ පාස්කු ප්‍රහාරයේ සැකය සුරේෂ් සලේ වැනි රණවිරුවන් මත යොමු කරලා රණවිරුවන්ට දඬුවම් කරවලා එක පැත්තකින් කොටි බෙදුම් වාදීන් සතුටු කරන්න හදන්නේ. රටේ හිටපු රාජ්‍ය බුද්ධියංශ ප්‍රධානියව ත්‍රස්තවාදියෙක් හැටියට අත්අඩංගුවට අරගෙන කියලා CID ගේ මහත්තුරු සැකකරුවෙක් නෙවෙයි කියලා තියෙද්දි එතුමා අත්අඩංගුවට අරන් CID භාරේ රඳවා තබාගෙන හිටියේ. අර රට පැනලා ඉන්න වරෙන්තුකාරයාගේ සාක්කියක් කියලා එකක් කරින්න වෙනම කිසිම සාක්කියක් ඉදිරිපත් කරලා නැහැ. වෙල්ලමුල්ලි වයිකාල වල පරදිච්ච කොටි ත්‍රස්තවාදයේ වේදනාව වෛරය පිට කරා. දැන් මේ එකපාරට මේව මතුවෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂකයෝ දෙන්නෙකුට විදේශ තහනම ආපින්න. ගෝඨාභය ගාණ්ඩු කාලේ ඉජාස් හිස්බුල්ලව අවුරුදු 1මාරක් මේ CID එක ඇතුළේ හිටියේ. පළවෙනියෙන් ඔවුන් මාමලකරුවන් බවට පත් කළ කිව්වෙක් කෙනෙක් තමයි ඉජාස් හිස්බුල්ලා. ඊළඟට ඔවුන් විශේෂයෙන්ම අසාද් මෞලානා පිළිබඳව කතා කරා. ඊළඟට ඔවුන් කතා කරා පිල්ලයන් පිළිබඳව. සති දෙකකට විතර කලින් සුරේෂ් සලේ තමයි දැන් මේකේ මහමොලකරු. ඇයි ඔහුට මේ බල්ලෙකුට කන්න දෙනවා වගේ බත් ටිකක් දාලා ඒක උඩට හොදි දාපුවාම පත්තර කොලයක් උඩට ඔබට හිතා ගන්න පුළුවන් පත්තර කොලයක් උඩට බත් ටිකක් දාලා හොදි දාපුවාම ඇති වෙන තත්ත්වය මොකක්ද කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ සමහරට කලින් කාලවලත් වෙන්න ඇති. බුද්ධාංශ ඇතම් අන්තවාදී පිරිස් එක්ක විශේෂයෙන් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් එක්ක රට වැටුප් ගෙවලා ඒගොල්ලන්ගේ සේවය ලබාගෙන තියෙන. ඒ සේවය කොයි වගේ එකක්ද කියලා අපි දන්නේ නැහැ. LTT ගේ සම්බන්ධනුත් එහෙමයි. LTT ගේත් ඒ විදිහට වැටුප් ලබලා තියෙනවා. මට හොඳට මතකයි 2016 දී නැගෙනහිර පළාතේ හිටපු LTT නායකයෝ දෙන්නෙක් වෙච්ච රාම් නගුලන් අත්අඩංගුවට ගත්තා. ඒ අය අත්අඩංගුවට ගත්තාම බැලුවාම ඒකට පඩි ගෙවලා තියෙනවා ආණ්ඩුවේ. ඒ කියන්නේ ඒ අභ්‍යන්තරයේ තොරතුරු ගන්න ඒගොල්ලන්ගේ මොනවද වෙන්නේ කියලා දැනගන්න නේද? සමහරට මෙතනත් වාඩි වෙලා ඇති එහෙම ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් නෑ අපිට. නම් අපි වෘත්තෝ දේශපාලනය කරන ඕන කෙනෙක් ඕන වාර්තාවක් කරගත්තා. ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් මම හිතන්නේ මේ සහරාන් එහෙම මේ බුද්ධ්‍යංශවල අය කිව්වයි කියලා මරාගෙන මැරෙන්න ගියයි කියලා. එහෙම මිනිහ කියන්නේ නෑනේ. මේ යන්නේ ඇයි? හරි. මම හිතන්නේ ඔහු ආගමික උම්මත්තකේ. හැබැයි අපි ඔවුන් ගැන මේ ප්‍රහාරයට කලිනුත් බොහෝම සැහැල්ලුවෙන් කටයුතු කළේ.
ප්‍රහාරයෙන් පස්සෙත් බොහොම සැහැල්ලුවෙන් කටයුතු කළා. ශානීගේ වදකාගාරය ඇතුළේ තියාගෙන වදබන්ධන වලට ලක් කරමින් හිංසාවට ලක් කරමින් කෙහෙල් පත්තර පත්මයට සැපදෙන ශානීගේ වදකාගාරය සෙව්වන්දි මෙනිකට සැපදෙන ශානීගේ වදකාගාරය ඒ මිනිසුන්ට සාධාරණ ඉටු කරපල්ලා. හැබැයි ඒ මුවාවෙන් තමන්ගේ කුපාඩි දේශපාලන අරමුණු LTT ඩෑස්පෝරාව පිනවීමේ අරමුණු LTT ඩෑස්පෝරාවට ඡන්දෙදි දීපු පොරොන්දු ඉටු කිරීමේ මෙහෙයුම් ඒ නාමයෙන් කරන්න ඉන්න එපා. ඒක තමයි පාස්කු විරිදා වින්දිතියන්ට කරන ලොකුම අවමානය වෙන්නේ. රටට මොකද වෙන්නේ? හරි මේ ඔක්කොම JVP කාර්යෝවත් NPP කාර්යෝවත් පොහොට්ටු කාර්යෝවත් සජවවත් එමෙන්න එහෙම බලන්න එපා. එයාපෝට් එකේ ඉඳලා කෙලින්ම ගෙදර ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා විනාඩි 3ක කතාවක් කරා. ඒ විනාඩි 3 කතාවෙන් පස්සේ අපි දැක්කා මාකට් එකට නැවතත් යම් කිසි විදියකට මේ bids and offers උත් ආවා. අත වශයෙන්ම මට මේ forex market එකේ බ්‍රෝකර් කෙනෙක් කතා කරලා ස්තුතිත් කරා. හරි මොකක්ද කිව්වේ ඔබලාට මෙතන ප්‍රශ්නේ තේරුම් ගන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ විශ්වාසය බිඳ වැටීමේ ගැටලුවක් මෙතන තියෙනවා. අවුරුදු 69 ක ඉතිහාසයේ අයවැය අතර පරතරය අඩුම වශයෙන් විදිහට එක මොකක්ද? රේගු ආදාය. රුපියල් බිලියන 2500යි 2025 අවුරුද්දේ ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම එකතු කරගත්ත රේගු අවුරුද්ද. රේගුවේ. දෙක තීරුබදු ආදායම රුපියල් බිලියන 2200යි. බිලියන 1.9ක්. 2200යි 2025 අවුරුද්දේ ඉතිහාසයේ වැඩිම. තුන සුරාබදු ආදායම රුපියල් බිලියන 230යි ඉතිහාසයේ වැඩිම. අපි බොරු කියලා ඡන්දෙ ගත්තේ නෑ. අපි හැමදාම අපේ හාමුදුරුවෝ කරන්න පුළුවන් දේ අපි පුළුවන්. බැරි දේ අපි බෑ කියලා. කන්න දෙකක් අපි පොහොර නිකන් දුන්නු. ගොවි ආරක්ෂා කරන ආණ්ඩුවට අවශ්‍ය. ඒ කාලේ විපක්ෂින්න කාලේ නම් මේ මහත්තුරු කුඹුරු වලමයි බැලේ. තාම ගොයන් කෑවා. මේ දවස්වල මඩ ගන්න කාලේ මඩ නාගෙන අපිට වෙන්නේ. දැන් එදා අද වෙනකොට තාම පොහොර පිළිබඳව ආණ්ඩුවේ තීන්දුවක් නෑ. 10200ට මේ දවස්වල දෙන පොහොර මිටියක් අපි ආණ්ඩුව ගන්නේ රුපියල් 15940ට. අතරමැදියට කොමිස් එක යන එකත් නවත්තලා කඩමුදලාලට කොමිස් එක යන එකත් නවත්තලා කෙලින්ම ගොවියට රුපියල් 10200ට දෙන්නේ. ඊටාත්ම විකෘති කරපු ප්‍රවෘත්ති පළ කරනවා. මේක ඊටාත්ම අසාධාරණයි. ගොවියට 100%ක් දෙන්න බෑ. ඊටු ටික ගොවියට කඩින් ගන්න ඕනි. කඩින් ගැනීම සඳහා ඒකටත් වාසියක් වෙන්න තමයි දෙන මුදල දෙගුණයක් කරලා තියෙන්නේ. හෘද සාක්ෂියක් තියෙන ගොවියෝ මේ විදිහට චෝදනා කරන්නේ. රුපියල් බිලියන 400ක් තමයි ඔවුන්ගේ අවශ්‍යතාවය තිබුණේ වැඩි කරගන්න ටැක්ස් එකකින් මේ වාහනානයනේ. ඩිසෙම්බර් මාසෙ වෙනකොට බිලියන 900ක් මේ ආණ්ඩුවට ආව ටැක්ස් එකෙන්. ඒ කියන්නේ බද්දෙන් විතරක්. ඩොලර් බිලියන 2.8ක වාහන අපි ගෙන්නලා තියෙනවා. ඒ වාහන වලට කිසිම සීමාවක් නැහැ. කෝටි 7 8 කෝටි 25 30 වාහන ගෙනාවා මේ පහුගිය කාලවක අනු තුල. මේකත් එක්ක ඩොලර් විශාල ප්‍රමාණයක් ලංකාවෙන් පිටතට ගියා. දවසට ලීටර ලක්ෂ 8ක් ඩීසල් වලිනුත් දවසට ලීටර ලක්ෂ 7ක් පෙට්‍රල් වලිනුත් වැඩි වෙලා තිබෙනවා අපේ ඉන්ධන පරිභෝජනය. එදා මම කලවත්තර ගියා නම් මට යන්න දුන්නේ අපේ එක්කනට. නැත්තම් තොකෙත් මම අම්මන්ටම ගිහලා මදලා ඉන්නේ ඉතින්. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පහුගිය නොවැම්බර් මාසයේ ආපු ගම් වතුරෙන් ගෙවල් 30000කට වැඩි ප්‍රමාණයක් යට වුණා. හරිද? ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව පාරම් බෑවා මේ තාඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියලා. ලක්ෂ 10 කෙසේ වෙතත් ගෙවල් 10000කට වැඩි ප්‍රමාණයකට ඔප්පු නැති නිසා අනවසර පදිංචිකරුවන් කිලිවරලා මේ ඒ අයගේ ගෙවල් යටවීමට අදාළ වන්දි මුදල් ලබා දෙන්නේ නැහැ. විශේෂයෙන්ම දැන් මේ ගෙදර ඔප්පු නැහැ කියලා දෙන්නේ අල්ලපු ගෙදර ඔප්පු තිබ්බාම දෙනවා. ගම් වතුර කොහෙවත් අහලා එන්නේ නැහැ. ඔයාගේ ගෙදරට ඔප්පු තියෙනවද ඔප්පු නැද්ද කියලා ඉවරලා. ඒ නිසා අත වශයෙන්ම ඔප්පු නැති ගෙවල් 10000කට විතර දීලා නැහැ. ඒ වගේම සමහර ඔප්පු නැති ගෙවල් වලට දීලා තියෙනවා ඔප්පු තියෙන ගෙවල් වලටත් නොදී. හරිද? ඒක මොකද්ද කියන එකත් අපි හොයලා බලනවා ගමට ගිහලා. ඒ නිසා අපි මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාවට 2016 ගම් වතුර වෙලාවේ ගෙවල් 19905කට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ඉන්නකොට ලක්ෂ 23000ක් වන්දි අරන් දුන්නා අපි. ඒ නිසා ගම් වතුර යට වුණාම වන්දිය ලැබීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. ඒ නිසා මේ ආණ්ඩුවට වගේ වගක් නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ
ගිය පාර වගේ බොරු කියලා පච කියලා ට්‍රෙන්ඩ් හදන්න පුළුවන් කියලා. ගොවි මහත්වරුන්ග එක්ක ඉතිහාසයේ පුරාම හැප්පෙච්ච කාටවත් ජයග්‍රහණයක් ලැබිලා නැහැ. එක මිටට කාන්තාව කියලානේ පටන් ගත්තේ. ගොවියෝ පටන් ගන්නකොට ඒ වගේ ගොවි මහත්වරුනි පටන් ගන්න ගෘහණියන්ගෙන් ගේම් එක ඉවර වෙවි.